මම මේ මෙච්චර අනේ ඔයාගේ බුද්ධිමත් වයිෆ් කෙනෙක් ඉන්නේ නේද හොඳයි. Hello, welcome to my YouTube channel. ඉතින් අදත් vlog එකක් ගෙනාවා. TikTok එකේ ඉතින් හැමෝම කියනවා YouTube එකට වඩා TikTok එකේ තමයි කට්ටිය අනේ කී vlog එකක් ගේන්න හැම කියලා දාන්න. ඉතින් මම vlog එකක් ගෙනාවා. ඔව්. ගන්න. ඔයාගේ බුද්ධිමත් වයිෆ් කෙනෙක් ඉන්නේ නේද හොඳයි. හැමෝම දන්නවා මම ආසම දන්න මොකද්ද කියලා. මොකද මේ ගොඩක් අය TikTok එකේ දාලා තිබුණා මල්ලිත් එක්ක vlogs ගේන්න කියලා. මං ඉතින් මල්ලිත් එක්ක නෙමෙයිනේ දැන් ඉන්නේ. එතකොට ඉතින් මල්ලිත් එක්ක මේ හැමදාම vlogs ගේන්න අමාරුයි. හැබැයි ඉතින් ගොඩාක් අය මේ මගේ වීඩියෝස් බලන්නේ අපේ මල්ලි ඉන්න නිසා. ඉතින් මං ආයෙ ගෙදර ගියාම අනිවාර්යෙන් මල්ලිත් එක්ක වීඩියෝස් අරගෙන එන්නම් ඔයාලට. ඉතින් දැන් ඉතින් මේක බලන්න. සිල්ලක් නෑ මම දන්නේ සන්සෙට් එක වෙන වෙලාවට මුහුදක් ළඟ ඉන්නවා තරම් අම්මෝ වෙන සදරක් නෑ. ඒකට ඉතින් ආස කට්ටිය දන්නවා ඒක මාර ඇබ්බැහිවීමක්. අනේ ෂෝක්. ඉතින් මට පුදුම සතුට වලට පේනවා ඇති අම්මෝ කට කනේ. ඇයි අනේ මේ මිනිස්සුන්ට බැරි තමන් අරගෙන යන දේවල් ආයෙත් අරන් එන්න මේ මෙහෙම දාලා තියෙන්නේ මට තේරෙන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්න කියලා. හරිම කැතයි අනේ එහෙම තියෙන එක. ඔන්න බලන්නකෝ අහස. හම්මෝ දෙවියනේ වගේ ඉතින් ටටග මේ සෙරපු දෙකත් ගලවගත්තා. මට යන්න මට ඉවසිල්ලක් නැහැ මේ යනකම්. ඒක මාර ෂෝක්. ඒත් ඉතින් මෙහෙමයි. දැඩි වාරණ මැදි තමයි මම යන්න උතර මම බැන්නුත් අහලා ඉන්නේ මේ චුට්ටක් මැදට යන්න ගියා කියලා. බෑ ඉතින් හස්බන්ඩ්ලා එක්ක ගියාම එම් තමයි මොනවා කරන්නේ ඉතින්. මට ඔය ඔන්න උතෙන්ටලා එන රැල්ල පා ගන්නකෝ මට යන්න එපා කියලා කිව්වා. රැල්ල ගන්න. හලෝ. මාර ලස්සනයි අහස. එකයි. මම දන්නේ මම මුහුද දිහා බලන් ඉන්නද අහස දිහා බලන් ඉන්නද කියලා. ඉච්චරට ලස්සනයි. ඔයා රැල්ල ගණන් කරන්න. මම මේ මෙච්චර අනේ. ඔයාට ලස්සන මුහුදද මේ අහසද? ඊට පස්සේ ඉතින් මං කිව්වා දැන් යාමට තනියම ගොඩක් දුර යන්න දෙන්නෙත් නැති නිසා එහෙනම් අපි දෙන්නම පොඩක් රැල්ල පාගමු කියලා. එයා වීඩියෝ එකක් කරන්න ඉඳගෙන අපි ෂුට් වීඩියෝ එකක් කරන ඔය කරමු කියලා. අනේ මට වීඩියෝ කරන්න නෙමෙයි ඕනුනේ මට මේ එතන මේ ඒ මොමන්ට් එක එන්ජොයි කරන්න. ඉතින් හරිම ෂෝක්. ඉතින් ඊට පස්සේ අපි කන්න ආවා TikTok එකෙන් මේ වීඩියෝ එකක් දැකපු තැනකට. ඔයාලා දැක්කනේ මගේ කකුල. ඒ මේ බයික් එකට නගින්න ගිහින් වැදිලා ඉතින්. ඔහොම එකක් මං කරගන්නවම තමයි කොහොමද. ඇත්තටම එතන කෑම හරිම රසයි. ඇත්තටම කියන්න බෑ මාර රහයි. හරි චූටි තැනක් වුණාට මේ එතන කෑම රහයි. මම ඔය වගේ තැනකින් කන ෆස්ට් ටයිම්. ඇත්තටම හරිම රහයි. ඒ අංකල් මේ හරිම පිරිසිදුට ඒ වැඩේ කරනවා. ආයෙත් අපි ගත්තා හතු රොටි දෙකකුයි මේක කුඩිස් එකනේ. ඔව්. කලින් ගත්තා හතු එකයි සමන් එකයි දුන්නා. රහයි ඇත්තටම මාරම රහයි. මෙතන පොඩ්ඩක් වැල්ලවත්ත සෙල් ෂෙඩ් එක ළඟ. මෙතන තියෙන්නේ හතු රොටි එකයි සැමනුයි
කූනිස්සු දාපු එකයි. ඒ කියන්නේ රොටි එක ඇතුළට හතුයි, සැමන්, කූනිස්සු ඒ කියන්නේ තුන තියෙනවා. අපිට කැමති විදියට එයාලා ඒක මේ දාලා දෙනවා. ඇත්තටම හරිම රහයි. හැබැයි සැරයි. මාරම සැරයි. හැබැයි ඒක මාර රහයි. ඇත්තටම රහයි. ඔයාලට පේනවා ඇති මම එහෙම බොරුවට රහයි කියන කෙනෙක් නෙමෙයි. මාර රහයි. ඊට පස්සේ කාලා බීලා බිව්ව නැහැ මේ මං සාමාන්‍යයෙන් එහෙම ලොකුවට ප්ලේන් ටී බොන්න ආස කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා බිව්වේ නැහැ. ඊට පස්සේ අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඊට පස්සේ උන් එක පාරට පහවදා වුණා. පහවදාලා මම මුලින්ම හැවේ මැංගුස් එකක් ඊට පස්සේ පේර එකක්. ඊට පස්සේ අපි යනවාද හස්බන්ඩ්ලාගේ ගෙදර. අම්මා කිව්වා උදේට යන්න නැතුව එන්න කියලා. ඒ නිසා තමයි මේ ඔය අනම්මනම් කන්නේ. ඉතින් ඊට පස්සේ මේ බලන්නකො මාරම ලස්සනයි. ඒ හස්බන්ඩ්ලා ගෙවල් පැත්ත හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් ඔන්න පත් එකක් බෙදලා දුන්නා අම්මා. අපි ඒක කනවා. අපි කියන්නේ මම කනවා. මම කනකොට මේ හස්බන්ඩ් කෝ එයාට කන්න බෑ. බඩගිනි නෑ කියලා. ඊට පස්සේ මම කනකොට මේ ඔන්න දැන් යත් ආවා. එයාටත් කන්න ඕනි. එයාටත් පොඩ්ඩක් මේ කවන්න කියලා. ඊට පස්සේ ඉතින් මේ එයාටත් කැව්වා. හස්බන්ඩ්ගේ නෑද වෙන අයියා කෙනෙක්ගේ බබාලා දෙන්න කියන දෙනකොට හරිම ආදරේ. ඉතින් මං ගියාම මගේ ඇඟේම තමයි ඉන්නේ. ඔය ඉන්නේ චූටි එක්කෙනා. ඉතින් ෂෝක් අනේ. මම යයි කියලා මල් ළඟටම වෙලා ඉන්නවානේ. ෂෝක් පව්. පුංචිට ආදරේද? ඈ? ඊට පස්සේ දෙනත් එක්ක ටිකක් සෙල්ලම් කර හිටියා මම. මොකද දෙන මට යන්න දෙන්නේ නැහැ. මම යනවා කියලා නැගිට්ටොත් එහෙම මේ යන්න දෙන්නේ නැහැ. මාව අල්ලගෙන ඉන්නවා මම යයි කියලා. ඒ නිසා ඉතින් හිටියා. එතකොට ඔන්න එක පාටම වහින්න ගත්තා. ඇත්තටම මේ හයියෙම වැස්සා. ඊට පස්සේ ඉතින් වැස්ස දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. කොහොමත් ඉතින් මං ආසයින වගේ වට. ඊට පස්සේ අක්කා මට බීම් එකක් හදලා දුන්නා. ඒකත් බීලා යන්න තමයි හදන්නේ. ඊට පස්සේ ගෙදර එද්දී හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ බබෙක් ඇවිල්ලා හිටියා. ඉතින් එයාත් හරිම ෂෝක්. මම දන්නේ මගෙත් එක්ක කොහොමද පොඩි ළමයි එකතු වෙනවා. මොකද එයාලට හරිම ආදරෙයි. ඔන්න ඔයාලා බලන්නකෝ එයා දැන් මොනවද මගෙත් එක්ක කියන්නේ කියලා. මම හංගෙන්න ඔයා මාව හොයන්න. බෑනේ මිදස් වැටුණොත් අර වයරුත් තියෙනවානේ. අපි දෙන්න වැටේ දොංගා. වෙන දුවන්න නැතුව කරන සෙල්ලමක් කරනවා. අපේ ගෙදර තියෙනවා එකක්. ඔයාලගේ ගෙදර තියෙනවද? දැන් ඉතින් එහෙ යන්න බෑනේ. අපි දෙන්න යමු. අපි දෙන්න මාමී එතකොට. ඔයාවත් එක්ක යනවා. ඔයාවත් එක්ක යනවා. මාවත් එක්ක යනවද යද්දි? ඔයා මාව එක්ක යනවද? ඔයා මට ආදරේද? ආන්නේ. ඉතින් ඔයා මාව අඳුරන්නේ නැහැ කිව්වනේ. ඉතින් මම චූටි මාමා. එයා චූටි. දැන් මාව අඳුරනෝනේ මං කවුද? නන්ද. මොන නන්දද? ඊට පස්සේ කොලන් ටිකත් බලලා මම වර්ක කැල්ලක් කෑවා මේ හස්බන්ඩ්ගේ තේක. ඊට පස්සේ නාලා හැම මං චුට්ටක් පොඩක් ඉඳගෙන හිටියා. මොකද මට අද දවසම පොඩක් මී ටයිම් එකක් ගත කරන්න බැරි වුණා. ඉතින් මං ඔහේ පොඩක් ඉඳගෙන ගෙදර කට්ටියගේ කොලන් ටික බල බල hina වෙවි මං චුට්ටක් ඉඳගෙන හිටියා. ඉතින් අම්මා ඊට පස්සේ මට ආප් හදලා දුන්නා කන්න කියලා. ඒකත් කාලා අපි ඊළඟ සතියේ ආයි බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න බයි.